හායි ෆ්‍රෙන්ඩ්ස් ස්මාර්ට් කිරිගා පාලනයේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා එකතු වෙන්නේ ලංකාවේ කිරිගා පාලනය ගැන තියෙන හොඳම YouTube channel එකත් එක්ක. මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයකට පිළිතුරක්. ඒ තමයි උග දිනෙකට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි කිරිගාවයින්ගේ බුරුල්ල නිවැරදිව සෝදගන්නේ කෙසේද කියන එක. කිරිගාවයින්ගේ බුරුල්ල නිවැරදිව සෝද ගන්න නම් අපිට දියරයක් අවශ්‍ය වෙනවා. මම මෙන්න මේ දියරය කොහොමද හදන්නේ කියලා තමයි අද ඔයාලට විස්තර කරන්න යන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට කියන්න ඕනේ මගේ ස්මාර්ට් කිරිගා පාලනය කියන YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ මේ වීඩියෝ එකත් එක්ක අවසාන මේ වෙනකන් රැඳී ඉන්නේ. මුලින්ම මේ වගේ බෝතලයක් ගන්න ඕන. මේ බෝතලේ අපි වතුර ලීටර් 2.5ක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ටී පෝල් ගන්න ඕන. ඊට පස්සේ අපි සබන් කුඩුත් මේ සඳහා ගන්නවා. ඒ වගේම කොහොඹ තෙල් කුප්පියකුත් මේ වැඩේට අපිට උවමනා කරනවා. මේ වැඩේට අත්‍යවශ්‍යම දේ තමයි තේ හැන්දක්. මොකද කියනවා නම් අපිට ප්‍රමාණය බලා ගන්න තේ හැන්දක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඉස්සල්ලාම කරන්නේ වතුර ලීටර් 2.5 බෝතලයට මේවා ක්‍රමානුකූලව දාන එක තමයි. ඉස්සල්ලාම අපි සබන් කුඩු තේ හැදි 3ක් මේ ආකාරයට එකතු කර ගන්න ඕන. ඊට පස්සේ ටී පෝල් තේ හැදි 2ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ කොහොඹ තෙල් තේ හැඳි භාගයක් එකතු කරගන්න. අපි අපේ කිරිගාවයින්ගේ බුරුල්ල සෝදන දියරය සකස් කරලා ඉවරයි. මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට නිවසේදීම මේ ක්‍රියාව කරන්න පුළුවන් ඉතාම සරල දෙයක් කියන එක තමයි. ඊට අමතරව මේ වීඩියෝ පෙන්නපු මේ කිරිගාවයින්ගේ බුරුල්ල සාදන දියරය ඔයගොල්ලෝ නිර්මාණය කරපු අවස්ථාවේ ඉඳන්ම ඔයගොල්ලන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මහත්මයා දැන් මේක මේ මොහොතේ ඉඳන්ම කිරිගාවයින්ගේ බුරුල්ල සෝදන්න භාවිතා කරන. ඒ වගේම ඔයාලට කියන්න තියෙන දෙයක් තමයි මේකට ඔයගොල්ලෝ අමුද්‍රව්‍ය දාන්න විතරයි ඕනේ. ඊට පස්සේ මේක කිසිදු කලවම් කර ගැනීමක් ෂේක් කිරීමක් එහෙම කරන්න ඕනේ නැහැ. ඒ ටික දැම්මයින් පස්සේ විතරක් ඇති. ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ මේ ඔයගොල්ලෝ මේ දියරේ හදනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මගේ ඉදිරි වීඩියෝ ටික බලන්න. මොකද මේ දියරේ හදලා මේක විතරක් ඔයගොල්ලෝ භාවිතා කරුවොත් ප්‍රදාහයට හේතු වෙන බැක්ටීරියාව ඒකට හුරු වෙනවා. ඉතින් මේ බැක්ටීරියාව මර්ධනය කරන්න අපි මේක භාවිතා කරන හින්දා විදින් විදිහේ අපි කරන්න ඕන මේක මාරු කරන එක. ඉතින් මේක මාරු කරන්න ඕනේ කොයි කාල සීමාවලද කොයි විදිහටද කියලා මම ඕගොල්ලොන්ට ඉදිරියේදී වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. අමතන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මොන විදිහේ වීඩියෝ එකක්ද මේක හොඳයිද නරකයිද කියන දේත් ඕගොල්ලොන්ට කමෙන්ට් කරන්න ගෙන යන්න කියලා ඉල්ලනවා සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ මගේ මේ වීඩියෝ බලන ඔබ සෑම සියලු දෙනාටම සාර්ථක ස්මාර්ට් කිරිගොවියෙක් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කියන එක තමයි